ශ්‍රී ලංකාවේ වැදගත් කාලවකවානුවක් අලලා නිර්මාණය කර ඇති රාණි චිත්‍රපටය මේ දිනවල තිරගත වේ. එය තිරගත වීම හේතු කොටගෙන එහි එන ප්‍රබල දේශපාලඥයෙක් වන ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති ඉඳුරන්දර මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන මානය තබන සටහනයි මේ. මා යුද කළේ රුධිරය දැකීමට ඇති ආශාවක් නිසා නොවේ. ශක්තිවන්තයා ජයග්‍රාහකයයි කීමටත් නොවේ. මනුෂ්‍යත්වය වෙනුවෙන් ධර්මය ආරක්ෂා කර දීමටයි. ඒ ධර්මය රකින්න රට ආරක්ෂා කර දීමටයි. අරුණලු කැන්දන සූර්යාසේ රටට එළිය දෙන මහා යුග පුරුෂයෙක් වර්ෂ 1945 නොවැම්බර් 18 දක්ෂිණ ගම්බද හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ගම්මානයේ උපත ලබනවා. ඒ අන් කවරෙකුවත් නොව පර්සි මහේන්ද්‍ර රාජපක්ෂයි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේත් කොළඹ නාලන්ද විද්‍යාලයේත් පසුව තර්ස්ටන් විද්‍යාලයේත් මහින්ද රාජපක්ෂ අධ්‍යාපනය ලබන අතර කොළඹ නාලන්ද විද්‍යාලය වෙතින් 2004 වසරේදී නාලන්දා කීර්තිශ්‍රී සම්මානය ඔහුට පිරිනැමෙනවා. 1967 වසරේදී ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ අභාවයෙන් පසුව මහින්ද බෙලිඅත්ත මැතිවරණ කොට්ටාශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙසින් තනතුරු බාර ගනිමින් වර්ෂ 1970 වසරෙහි වයස අවුරුදු 24දී ශ්‍රී ලංකාවේ ලාබාලතම මන්ත්‍රීවරයා ලෙසින් පාර්ලිමේන්තුවට තෙරපත් වුණා. එමෙන්ම ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීතිය හදාරා වර්ෂ 1977 නීතිඥයෙකු වශයෙන් දියුරුම් දෙනවා. 1977 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුහුණ පෑ දරුණු පරාජයේදී පාර්ලිමේන්තු අසුන අහිමි වූ ඔහු 1989 වසරේදී සමානුපාතික නියෝජනය ඔස්සේ හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට තීරණය කරනවා. තම දේශපාලන දිවිය ආරම්භයේදීම වමේ හා දකුණේ අතරමැද දේශපාලන රටාවක් තෝරාගත් ඔහු කම්කරු හා මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් තම හඬ අවදි කළේය. දේශප්‍රේමී ජාතික ව්‍යාපාර ලෙසින් හැඳින්වූ කැරලිකාර කණ්ඩායමක් විසින් දියත් කෙරුණු 88-90 කැරැල්ල හා බැඳි දවල භීෂණ සමයෙහි අතුරුදහන් වූවන්ගේ මව්වරුන් සංවිධානය කළ මව්වරුන්ගේ පෙරමුණෙහි මනෝරාණී සරණමුත්තු හා සමගින් මහින්ද රාජපක්ෂ කරලියට පැමිණෙනවා. අනේකයි අම්මේ තාත්තේ අපි දෙමව්පියෝ හැටියට සම්මාන. ඒකේ වේදනාව වැඩියෙන්ම දැනෙන්නේ 9 මාසයක් බඩේ තියාගෙන ඉඳලා ඊට පස්සේ ලේ කිරි කරලා දුන්න අම්මටයි. අනේකයි අපි තීරණය කරුවේ මව්වරුන්ගේ පෙරමුණක් හැටියට අපි සංවිධානය වෙන්න ඕනේ කියන එක අපේ හාමුදුරුවෝ. ඉන්දියාවේ කල්කටා විශ්ව භාරතී සරසවිය මගින් රාජපක්ෂයන් හට මානව අයිතිවාසිකම් සුරකීමේ කටයුතු වෙනුවෙන් සම්මාන ආචාර පදවියක් පවා ප්‍රදානය කිරීම විශේෂත්වයකි. ජිනීවාහිදී විටින් විට ශ්‍රී ලංකාව පිළිබඳව චෝදනා කරමින් මහින්ද රාජපක්ෂ පවසා සිටියේ ප්‍රජාතාන්ත්‍රික පරමාදර්ශය යළි සංස්ථාපනය සඳහා දෙවන පාර්ශවයක මැදිහත් වීම ඉල්ලා සිටීම ද්‍රෝහී හෝ දේශද්‍රෝහී හෝ ක්‍රියාවක් නොවන බවයි. 1993 වසරේ මහින්ද රාජපක්ෂයන් පෙළගැස්සූ ජනතා පෙළගැස්මේ ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 1994 චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රමුඛ ආණ්ඩුවට බලයට පත්වීමට හැකියාව ලැබුණි. ජයග්‍රහණයෙන් පසුව රාජපක්ෂ මහතා කම්කරු අමාත්‍යවරයා ලෙසින් පත් කෙරිණි. අමාත්‍යංශයේ වැඩභාරගත් රාජපක්ෂයෝ වැඩ ආරම්භීමට පටන් ගත්තේ ඉන් අනතුරුවයි. 94 ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ සම්මත කළ පළමු පනත ලෙස මහින්ද රාජපක්ෂයන්ගේ වෘත්තීය පුහුණු අධිකාරිය ඇති කිරීමේ පනත පෙන්වා දිය හැකිය. ජිනීවාහි ලෝක කම්කරු සම්මේලනයේ සහභාගී වී ලංකාවට පැමිණෙන විට මහින්ද රාජපක්ෂයන්ව කම්කරු අමාත්‍යංශයෙන් ඉවත් කොට දීවර හා ජලද සම්පත් අමාත්‍යංශයට මාරු කර තිබුණි.
එහිදී කටුනායක ගුවන් තොටුපළේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් රාජපක්ෂයෝ පීනන්න දන්න මාළුවා කොයි ජලයේත් පීනනවා යැයි පවසා ඇත. ආසාර සරුදිනු මව්බිමක් සාර සරුදිනු මව්බිමක් ඉරුළු පළඳා දැයට බිඳදා සතුරු උවදුරු පෙරමුණක් නොබා එඩිපා සදා සුරැකී එදවිකුම් පිරි අරමුණක් එදවිකුම් පිරි අරමුණක් දීවර අමාත්‍යංශයේ වැඩ බාරගත් රාජපක්ෂයෝ දීවර වරායන් සංවර්ධනය කිරීමට පටන් ගැනුණි. ඉන් නොනැවති දීවරයන් හට දියවර ගම්මාන නම් ව්‍යාපෘතියක්ද ආරම්භ කරයි. එම අවධියේදී සාගර කටයුතු පිළිබඳව විශ්වවිද්‍යාලයක් සහ වෙරළ ආරක්ෂණ අංශයක් ස්ථාපිත කරයි. මුහුදු කරයට සීමා වූ අමාත්‍ය ධූරය ගොඩබිමට රැගෙන ආ මහින්ද පීනන්න දන්න මාළුවාට කොයි ජලයත් එකයි ඇව පැවසූ වැකිය සත්‍ය බව සමත කර පෙන්වා දෙයි. දීවර අමාත්‍යංශය යටතේ මුහුදු කරයට සීමා නොවූ රාජපක්ෂයෝ රට ඇතුළෙහි විශාල සංවර්ධනයක් ඇති කරයි. නිවාස අමාත්‍යංශයට වඩා නිවාසත් මහා මාර්ග අමාත්‍යංශයට වඩා මහා මාර්ගත් ඔහු විසින් ඇති කිරීමට පියවර ගැනුණි. 2001 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පොදු පෙරමුණ පරාජය කිරීමත් සමග තරනතුරු අහිමි වූ මහින්ද රාජපක්ෂ 2002 දී විපක්ෂ නායක ලෙසින් පත්වෙයි. 2004 මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ 13 වන අග්‍රාමාත්‍යවරයා ලෙසින් රාජපක්ෂයෝ පත්විය. අග්‍රාමාත්‍ය තනතුර සහ මහා මාර්ග අමාත්‍ය තනතුරද ඔහුට හිමි විය. මහා මාර්ග අමාත්‍යංශය යටතේ මග නැගුම ව්‍යාපෘතියද රාජපක්ෂයන් විසින් ආරම්භන ලදී. 2005 ජනාධිපතිවරණයේදී එජාපෙහි නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතා සමග තරග වැදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මහින්ද රාජපක්ෂ තෝරා ගන්නවා. බහුතර ජනතාවගේ අනුමැතියෙන් ජනාධිපතිවරයා ලෙස පත් වූ මහින්ද 2005 නොවැම්බර් 19 වනදා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. පස්වන විධායක ජනාධිපතිවරයා බවට පත්වීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කර ආරක්ෂක සහ මුදල් අමාත්‍ය ධූර තමා යටතට කරගනී. ජනතාවගේ එකම ප්‍රාර්ථනය වූයේ යුද්ධය නිමා කොට මේ රට ඒකීය රටක් කිරීමේ එකම අරමුණයි. ඒ යථාර්ථයක් බවට පත් කිරීමට රාජපක්ෂයෝ සපත කළේය. ඇමරිකානු තානාපති, බ්‍රිතාන්‍ය විදේශ ඇමති, ජපාන සාමනියෝජිතයන් අයවඩුන්ගෙන් ඇති වූ බලපෑම් නොතකා ශ්‍රී ලංකාව ඔබේ කොලනියක් නොවන බව ඔවුන් හට පෙන්වා දුන් මහින්ද රාජපක්ෂ සියලු ත්‍රිවිධ හමුදා නායකයින් රැස්කොට ස්ථිරසාර ජාතික දජය යටතේ සේනාධිනායකයෝ යුද්ධයට අවතීර්ණ වෙයි. පළමුවත් 2009 මැයි මස 17 වනදා වසරක කොටි ත්‍රස්තවාදී සාපය මුලින් පුටා දමමින් උතුර නැගෙනහිර දකුණ බටහිර එකම සිංහ දජයක් ලැබවන ජයග්‍රාහී මෙහෙයුමක ජයපැම් බොන දවස බවට පත්වනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂයෝ මාතෘ භූමිය සිප ආචාර කරමින් යළිත් මේ පින්වත් භූමිය ත්‍රස්තවාදයට නතු නොකරන බවට සපත කරන්නේ අතිමහත් අභිමානයෙන්. මාමා සිංහල මාමා මුස්ලිම් මාමා දෙමළ ඒ කාලේ ඉවරයි. දැන් මේ ගම්පොලේ එතෙක් උතුරේ කඳවුරු බංකර වනල හැබ්බල තම හිරිමල් ළමාවිය සයනයිට් කරල් ගෙල පැළඳගෙන ගත කළ ළමා ත්‍රස්තවාදීන්ගේ මනස් පවිත්‍ර කොට යළිත් පාසල් අධ්‍යාපනය වෙත නැඹුරු වන දරුවන් බවට පත් කරවන්නේ ශීඝ්‍ර සංවර්ධනයේ පෙරනිමිති කියාපාමි. මුළු ශ්‍රී ලංකාවම ශීඝ්‍ර සංවර්ධනයේ නිජබිම බවට මහින්ද රාජපක්ෂයෝ පත් කරන්නේ එතුමාගේ වගකීමක් ලෙස සලකමිනොයි. සටන් විරාමයකට ගිහිල්ලා නැහැ. දැන් සටන් විරාමයට යන්නත් බෑ. යන්න වෙලාවකුත් නැහැ. ලෝකේ ඕනම බලවතෙක් බලහත්කාරයෙන් උදුරන දේ දෙන්න මම සූදානම් නෑ.
රට බේරා දෙන්න කියන එකම ඉල්ලීමයි තමුන්නාන්සේලා කරේ. වෙන කිසි දෙයක් මගෙන් ඉල්ලුවේ නෑ. මගෙන් ඉල්ලුවේ මේ රටෙන් කොටියාව පරාජය කරලා කොටියාව එලවලා දාලා මේ රට ඒකීය රටක් කරන්න කියන එකම ඉල්ලීමයි තමුන්නාන්සේලා කරේ. අපි ඒ වැඩේ කරා. 2008 නැගෙනහිර පළාතේ පළවෙනි අධ්‍යාපන ප්‍රතිනිධිවට වාර ගන්නකොට මේ රාජමාණික්කන් දන්නේ නැහැ. හරි? දෙමළ දරුවගේ කරේ තිබුණේ සයිනයිඩ් කරලා. දෙමළ දරුවා කටේ තිබුණේ පෑනක් නෙමෙයි. තුවක්කුවක්. පෙන්නිල්ල කන්තාංගිරි කරපු කයිලේ. තුවක්කුවක් තිබුණේ. අතේ තිබුණේ බෝලයක් නෙමෙයි බෝම්බයක්. පිටේ හිටියේ සරස්වතිය නෙමෙයි. මරාගෙන මරණ යක්ෂයෙක්. දෙමළ දරුවාට පෑන දුන්නේ රාජපක්ෂලා. දෙමළ දරුවාගේ කනේ පංචායුධේ වෛරක් කරලා බැන්දේ රාජපක්ෂලා. දෙමළ දරුවාගේ අතට බෝම්බේ උන්නට බෝලෙ දුන්නේ රාජපක්ෂලා. අම්පාරේ ඉඳලා යාබරේට කාපට් පාර ඇදුවේ රාජපක්ෂලා. කොච්චි පාරද? රාජපක්ෂලා. ලංකාවේ ටිකම පාරම කින්නියාවේ හැදුවේ රාජපක්ෂලා. රාජපක්ෂලා. කංක සංසුරේට පාර කාපට් කරේ රාජපක්ෂලා. රාජපක්ෂලා. 2010 වසරේදී දෙවනවර ජනාධිපති ධූරයට පත් මහින්ද රාජපක්ෂයෝ මහින්ද චින්තනය ක්‍රියාත්මක කරමින් සූසට කලාවක් විදහා පාමින් විශාල සංවර්ධනයකට ශ්‍රී ලංකාදීපය රැගෙන යනවා. අපරක් වැඩ එතුමා අතින් සිදු කරනු ලැබුවේ රටෙහි අභිවෘද්ධිය වෙනුවෙන් දරන ලෝකය උඩින් තැබීමටයි. එලෙස ක්‍රියා කළ රාජපක්ෂයෝ තුන්වන වරට 2015 ජනවාරි 8 වනදා පැවති මැතිවරණයට ඉදිරිපත් වී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පරාජයට පත්විය. රටක දූ දරුවන්ගේ ආදරණීය අප්පච්චියයි පැවසූ රටක් ගොඩනැගූ රටක් එක දජයක් යටතට එක්සේසත් කළ කෘතහස්ත රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂයන්මයි. ජනතාවගේ හදගැස්මත් ප්‍රාර්ථනාවනුත් අඳුනාගත් මහින්ද රාජපක්ෂයන් බිහි වූයේ පොදු මහ ජනතාවගේ පෙර පිනකට බව මෙහිලා ප්‍රකාශ කළ සිටිය යුතුමයි. දේශපාලන ඉතිහාසයට නොමැකෙන මතක සටහන් ඉදිරි කරමින් ශ්‍රී ලංකා මාතාවට ජීවන හුස්ම පිබ ලක් මාතාව ප්‍රාණවත් කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමාමයි. ඔබගේ නාමය ජන හදවත් තුළ සදා අමරණීය වේ.